අද පළවන දේව ප්‍රකාශනයේ කියවෙන්නේ දේව කරුණාව හා ප්‍රේමය ගැනය. මන්ද ඊශ්‍රායල් ජනතාව දේව අනපනත වන දෙවිදුන්ට නමස්කාරය හා දේව සම්බතා වන දෙවිදු හා මිනිසා අතර අතහැර විශ්වය හා සදාකාලික ජීවිතේ නැති බොරු දෙවියෙක් වන බාල් අදහගත්තා. ඔවුන් හිතුවේ ලෞකික සම්පත තමයි දෙවියෝ කියලා. විශ්වයේ මැවුම්කරුවා නම් උණු තාත්තා වන දේවතාත්තා තමයි ලෞකික සම්පත් මැව්වේ. මොකද ඔවුන්වහන්සේ මිනිසාව දේව ප්‍රේමයෙන් හා මිනිස් සම්බතාව දියුණු කරගන්න. කෙසේද? මිනිසා අවශ්‍ය ඕනෑකම් දෙවිදු දැන හිටියා. ඔවුන් වහන්සේට අවශ්‍ය වුණේ නෑ මිනිසාව දුක් පීඩා වලින් විඳින්න. හැබැයි උන්වහන්සේගේ තිබූ ආදරේ මිනිසාගේ හදවත ස්පර්ශ කරන්න ඕන වුණා. මේ දැනගත් සාතන් ඊර්ෂ්‍යා වුණා. වෛරය කළා. ඇයි දෙවිදු මිනිසාගේ ආදරය කරන්න කියලා. මොකද යක්ෂයාට ඕනුනේ බලේ තණ්හාව. ඔහුට අවශ්‍යුනේ හැම දේ පාලනේ. දෙවිදු කාවද තෝරගත්තේ? මිනිසාවයි. කොතරම් අකීකරු වුණත් පාපෙට වැටුණත් දෙවිදු ඔහුව නොතකා හැරියේ නැහැ. නිසා දෙවිදු එම ආදරේ අන්නය විදහා පාණ්ඩ මිනිසා මිනිස් සම්බත ඇති කළා. අපගේ පෞල් ජීවිතේ සමාජ රැකියාවදී කොතරම් ඔබට නොතකා ඉන්නවද? ඔබේ ජීවිතය ගැන හෝ ඔබේ ජීවිතේ ගෞරවය නොතකා ඔබට කෙනෙහිලි කරම් තියනවද? එවිට ඔබ සමාව දීම නොහැකි නේද? දෙවිදු පාපේ බර මිරිකියු මිනිසාට කොතරම් වාරය සමාව දුන්නාද? අද විශ්වය හා මිනිසා සදා තිබුණු ඔවුන්ගේ වාසි පනත් උඩුකර යටිකුර කරා එදා දෙවිදු පුත්‍රයාව සකුරුසේ දිවි පිදුවා. එනම් අපිද සැම විට අන්න කොපෝන වැරදි කරත් සමාව දෙමු. විට දෙවිදු ඔබ ගැන ප්‍රසන්න වේ. සුවිශේෂය කියනවා රේලෝගයකින් පෙළුණු කාන්තාව සුවය ලැබීම හා ධර්මශාලාවේ ප්‍රධානියෙක් වන ඔහුගේ දුව මලවුන්ගේ නැගිටීම ඒක සමානතාවයක් තියෙන ප්‍රාතිහාරයක්. මොකක්ද? නා ජේසු ගැන විශ්වාසය. මිනිස්සු කියයි අප අදෘශ්‍යමාන දේට විශ්වාසය තියෙනවා කියලා. හැබැයි වැරදි මතයකි. ජේසු සදාකාලිකයි. කොහොමද? අපගේ හදවත හා දිව්‍ය සප්‍රසාද කරඩුවේ පැය 24 පුරා සිටීම නිසා. අද කොපමණ ප්‍රාතිහාර වෙලා තියෙනවද මිනිසා අතර? සාක්ෂි දරලා තියෙනවා. කොතෙකුත් අප්‍රමාණය. රාසනා දෙවිදුගේ ප්‍රේමය හා මිනිසා දෙවිදු කෙරේ ඇති විශ්වාසය. ඔබට ස්තුතියි. ජේසු පිහිටයි.